දැන් බලන්න ළමයින් ඇතුළත් කර ගැනීමේදී ඇති වෙලා තියෙන ප්‍රශ්නය. දැන් චක්‍රලේඛ අපි නිකුත් කරලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. දැන් සමහර පාසල් මේ ප්‍රධාන පාසල් මේ චක්‍රලේඛ උල්ලංඝනය කරලා එහෙම නැත්නම් ආදි ශිෂ්‍ය සංගම් එක්ක යම් මාෆියාවක් ගොඩනගාගෙන තියෙනවා. මේවට නම් අපි යට වෙන්නේ නැහැ. අපි මේ වෙනකොට තීරණය කරලා තියෙනවා ප්‍රධාන පාසල් කීපයක අපි මේ ළමුන් ඇතුළත් කර ගැනීමේදී චක්‍රලේඛයේ උල්ලංඝනය කරපු තැන්වල අපි ඒ සම්බන්ධයෙන් දැඩි තීන්දුව ගන්න. දැන් මේ පහුගිය දවස්වල අපේ කීර්තිමත් පාසලක් රෝයල් විද්‍යාලය රාජකීය විද්‍යාලය මේ රාජකීය විද්‍යාලෙත් මේ ප්‍රශ්නයක් තිබුණා. මට පැමිණිලි ගොඩක් ලැබුණා අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. සමහර ස්ථානීය පරීක්ෂාවල් කරපුවාම දැන් මේ දවස්වල අද මේ පළවෙනි වසරේ ළමයි ඇතුළත් කර ගැනීම රාජකීය විද්‍යාලයේ මම අත්හිටුණු ලැබුවා. ඒකට හේතුව තමයි ස්ථානීය පරීක්ෂා කරපුවාම සම්පූර්ණයෙන් වැරදි ආකාරයේ සමහර අය කරලා තියෙනවා. ආදි ශිෂ්‍ය සංගමුත් මේවට මැදිහත් වෙලා. අපි හොයලා බලපුවම මට අද හවසේ වාර්තා වෙනවා. දැනට තියෙන වාර්තා අනුව තානාපති කාර්යාලවල ලිපිණයන්ගෙන් ළමුන් දාලා තියෙනවා. වාහන පාක් එකක නමින් ළමුන් දාලා තියෙනවා. ඒ වගේම තවත් විවිධ කිසිසේත්ම සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දන්නේත් නැතුව එයාලගේ ගෙවල් වල ඇඩ්‍රස් වලුත් ළමයි දාලා තියෙනවා. ඉතින් මේවා කරන්න අපිට ඉඩ දෙන්න බෑ. මේවා තරාතිරම කුමක් වුවත් පාසල කුමක් වුවත් මේවට අපිට යට වෙලා තවත් අහිංසක අසරණ දෙමව්පියන්ටගේ දරුවන්ට කරන අසාධාරණය. ඒ නිසා මේ වෙනකොට අපිට 25කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකට අඳුරගෙන තියෙනවා. ඒ වැරදි ආකාරයෙන් කරපුවා. තවත් ගොඩක් තියෙනවා පරීක්ෂාවල්. මේවා සම්බන්ධයෙන් අපි තීරණයක් කරන් ඔවුන්ට වෙනුවට අර ළඟ පදිංචි ඇත්ත වශයෙන්ම පදිංචි ඒ වගේම මේ මුදල් සටනත් එක්ක කටයුතු නොකරපු අයට අපි බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ට අවස්ථාව ලබා දෙන්න. තවත් පාසල් ගණනාවක් අපි මේ විමර්ශනයට දානවා. මම දැක්ක සමහර මාධ්‍ය වලින් ගහනවා එක පාසල්ද මේ පාසල් විතරද විමර්ශනය කරන්නේ අනිත් පාසල්ලයි විමර්ශනය නොකරන්නේ කියලා ඒක මට ගහනවා. ඉතින් මම කියන්න කැමතියි අපේ අමාත්‍යාංශයේ ඉන්න විමර්ශන නිලධාරීන්ගේ ප්‍රමාණය අනුව තමයි මේ එකකින් දෙකකින් පටන් ගත්තේ. මේවා ඉවර වුණාම අනිකුත් පාසලුත් කරනවා. අපිට මේ විශේෂයක් නැහැ මොන පාසලවත්. අපිට මොන පාසලේ තත්ත්වවත් විශේෂයක් නැහැ. අපි පැමිණිලි වැඩියෙන්ම ලැබුණ පාසල් ටික අපි විමර්ශනය කරලා ඒකට ගන්න ඕන අවශ්‍ය ක්‍රියාමාර්ග ටික ගන්න. පසුගිය කාලේ අපි මේ සම්බන්ධයෙන් දැඩිව ඉන්න කල්පනා කරා. අපි සමහර අවස්ථාවලදී වෛද්‍යවරුන්ගේ දරුවන් පමණක් පාසල් වල ප්‍රධාන පාසල් වලට දෙන්න ඕනි කියද්දී අපි කිසිවිටකත් අපි නැමුනේ නැහැ. අපි නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න කන්නංගර මැත්තු වගේ ප්‍රතිපත්ති වෙනුවෙන් අහිංසක ඕනම තරාතිරමක දෙමව්පියන්ට තමන්ගේ දක්ෂකම අනුව එහෙම නැත්නම් ඒ චක්‍රලේඛ අනුව ළමයි ගැනීමට අවශ්‍ය පියවර අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම මුදල් එකතු කර ගැනීම උනත් අපි පාලනය කරන්න උත්සාහ කරලා තියෙනවා. අපි බොහෝ විට මේ සම්බන්ධයෙන් ගන්න ඕන ක්‍රියාමාර්ග අපි ගත්තා. ඉතින් ඒ නිසා මට ගැහුවට වැඩක් නැහැ. අපි පසුගිය කාලේ හොරකම් ජාවාරම් කරපු නිල ඇඳුම වෙනුවට වවුචර් එක ගෙනාවුවාම ඒකෙන් ගාණත් වැඩි කරලා වවුචර් එක දුන්නාම ඒකටත් මට මාධ්‍ය වලින් ගහලා වැඩක් නැහැ. අපිට මාධ්‍ය වලින් ගැහුවා කියලා මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ නිසා මම ඔය හැමෝටම කියනවා විවේචනය කරන අයට සාධාරණ වෙනුවෙන් පෙනී ඉන්න, ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්න අපිවත් විවේචනය කරනවා නම් මං හිතන්නේ ඔබේ දරුවන්ටත් ඔය කරන මාධ්‍යවල සහ ඔය වැඩ කරන හැමෝටමත් ඔයගේ ප්‍රතිඵල අනාගතේ භුක්ති විඳින්න වෙයි. මොකද අපිත් මේක නොකරොත් මං හිතන්නේ කවදාවත් මේක කරන්න හම්බෙන්නේ නැහැ ඉස්සරහට. අපිට ඇමතිකම් පිළිබඳ වුණත් ඕනම අවස්ථාවකදී ප්‍රශ්නයක් වුණත් අපි ඒවට ඕනම එකකට ලෑස්තිලා තමයි මේ තීන්දුව తీරන ගන්න. මේ තීන්දුව తీරන ගන්න නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. මේ රටේ ජනතාව වෙනුවෙන් දෙමව්පිය වෙනුවෙන් මේ තීන්දුව తీරන ගන්න ඕන. අපි මේ අවුරුද්ද දෙකක් දැන් හෙට වෙනකොට 12 වෙනිදා වෙනකොට මමත් අමාත්‍යවරයා වශයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් පත් වෙලා අවුරුදු දෙකක්. මට මේ අමාත්‍යාංශයේ දෙද්දිත් සමහර අය කිව්වා තරුණ වැඩි කියලා. හැබැයි මම කියන්න ඕනේ සතුටින් වසර දෙකක් පිරෙන මේ අවස්ථාවේ අපි 90ක් 95ක් අපිට 100%ක් බැරි වෙන්නේ නැති. හැබැයි 90ක් 95ක් අපි හැම විටම හරි දේ කරන්න උත්සාහ කරා කියන එක. අපි දේශපාලනයක් බලන්නේ නැතුව අපි දක්ෂ අයට තැන දුන්නා. ඒ වගේම අපි තැන දීලා ඒක ගෙනියන්නේ නැත්නම් අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරා. ඉතින් ඒ නිසා අපිට ඕනකම තියෙන්නේ මේ රටේ අධ්‍යාපනය හදන්න.